කටේ තුවාල වලට මෙන්න නියම බෙහෙතක්. ලපටි සමන් පිච්ච කොළ ටිකක් අරගෙන හපලා කට තියාගෙන ඉන්න ටික වෙලාවක්. ඊළඟට රතගාය, ඒ කියන්නේ පිස්සුව නෙමෙයි. රතගායේ තියෙනවා නම් අරලු සෝකිරි රත් හඳුන් ලුණු විල කලන් එකමාර බෙගින් අරගෙන තම්බලා බබාට පොවන්න. ඊළඟට ශරීරයේ පළුමතු වෙනවා නම් මෙන්න බෙහෙතක් දුම් මෑල්ල කොත්තමල්ලි තම්බලා බොන්න. ඊළඟට කහ හොඳම බෙහෙතක් කුරුලෑ පාලනයට වගේම විස බීජ වලින් ආරක්ෂා වීමටත් කහ සුපිරි බෙහෙතක්. ඊළඟට කුරුලෑ වලට තව ටිකක් තියෙනවා බෙහෙතක්. සුදු ලුණු මීපැණියෙන් අඹරලා ගන්නත් පුළුවන්. උඳු පියලිය කොළ අඹරලා ගන්නත් පුළුවන්. කරපිංචා ඊළඟට හොඳම බෙහෙතක්. කොලෙස්ටරෝල් පාලනයටත් හොඳයි, සර්ප විසටත් නියම බෙහෙතක් කරපිංචා. ඔබ වැඩිපුර කරපිංචා ආහාරයට ගන්නව නම් නිරෝගීභාවය ආරක්ෂා කරගන්න පුළුවන්. ඊළඟට ශරීරයේ සීනි පාලනයට හොඳම බෙහෙත තමයි තෙබුකොළ. තෙබු ආහාරයට දිනපතා ගැනීම තුළින් ඔබේ සීනි මට්ටම පාලනය කරගන්න පුළුවන්. ඔබේ විදුරු මස් වලින් ලේ ගලනවද දත් මදිනකොට? එහෙමනම් පේරකොළ හා පොතු තම්බලා කට සෝදන්න. තවත් බෙහෙතක් තමයි කුඹුක් පොතු හා අරලු ඇල් වතුරෙන් අඹරලා කට සෝදන්න. එතකොට කටේ තුවාල සහ ලේ ගැලීම නතර වෙනවා.